කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ හීනවලට ගිහින් එන්ඩ කෙටි පාරක් නෑ පාට ඇති පදන් තවරපු චාටු බස් නිසා රැවටුණු ජීවිතේ ඉතින් ආයේ වරද්දන්න බෑ වනාත වනා බොරුවට සිනාසෙන එවුන් වෙනුවෙන් ඇහි කොනකවත් එලන්ඩ කිඹුල් කඳුළු නෑ පාට කුරුල්ලෝ මම චෙක් කරලා බලන්නම් ඔය මැනේජර් ලංකාවෙන් එළියට ගිහලා තියෙනවා අපිට ඔය මිනිස්සයාගේ ඩීටේල්ස් එක ගන්න පුළුවන් වෙයිද? මම try කරා. මට වැඩියෙන්ම කලකිරින්නේ ડોක්ටර් මේ වගේ වෙලාවක අපිට විරුද්ධව හිටගන්නේ අපි වැඩියෙන්ම උදව් කරපු මිනිස්සු. ඒක තමයි අපිට දරාගෙනම ඉන්න බැරි දේ. මට හිතෙන්නේ මිස්ටර් ෆොන්සේකා මේ වැඩේ මිනිහා තනියම කරේ නැහැ කියලා. කාගේ හරි උවමනාවකට මැනේජර්ගේ සපෝට් එක ගත්තා වෙන්නත් බැරි නේ. ඔය බෑන්ක් එකත් එක්ක මං අවුරුදු ගාණක් තිස්සේ ගනුදෙනු කරනවනේ. අනිත් එක මේ ඔය මැනේජර් එක්ක තියෙන හිතවත්කම. ඒක මේ ડોක්ටර් හොඳටම දන්නවනේ. මිස්ටර් මාපුත් දන්නවනේ ඇත්තටම. සල්ලි වලට ඔය ඕන මිනිස්සෙක්ව නවන්න පුළුවන් නේ මිස්ටර් ෆොන්සේකා. ඉතින් ඒක මට වඩා ඔබතුමා හොඳට දන්නවනේ. මම මේ ප්‍රශ්නෙත් එක්ක බැංක් එකේ টොප් මැනේජ්මන්ට් එකට කතා කරා සර්. එයාලා කිව්වා මේ ප්‍රශ්නේ විසඳන්න උපරිම සහයෝගය අපිට දෙනවා කියලා. මංජිත තාම ඉන්නවනේ? ඉන්නවා සර්. මේ තව පැය භාගයකින් ඔක්කොටම මීටින් එකක් arrange කරන්න. හරි? නිම්නාවි අපි එතකොට කතා කරමු. හරි සර්. එක්ස්කියුස්. කෙල්සිගේ ප්‍රශ්නේ මට හිතෙන්නේම කෙල්සිව කවුරු හරි පැහැරගත්තා නම් උන් මේ වෙනකොටත් කෝල් එකක් දෙන්න ඕනේ. එහෙම නැහැ කියන්නේ මෙතන අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා. සමහර විට ඇත්තටම කොහේ හරි ගිහිල්ලා වාහනේ මොකක් හරි ඉෂුව එකක් වෙලා හිර වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන්. ડોක්ටර් ඔය කතාව ડોක්ටර් අපේ නෝනාට කිව්වොත් අපේ නෝනා නම් හිත හදාගනි. හැබැයි ඉතින් මේ තරම් සමාජ දැකීම් තියෙන මට මේ වගේ කතාවකට හිත හදාගන්න අමාරුයි ડોක්ටර්. හැබැයි මට විශ්වාසයි අද දවස් ඇතුළත කොයි පැත්තකින් හරි තොරතුරක් එනවා කියලා. We'll wait and see, Mr. Fonseca.